මේ මොකෝ කියන්නේ හවසට රෝස් පාන් කනවා මං ගේන්නේ එහෙනම් හොඳයිලු ඉරේනේ Dituru raja kapuru setia alutagena manamari yana gilla engala getai paala getai genan bandala ane appo setia tattara gilla තාම ලස්සන සින්දුවක් එතෙන් වාඩි වෙන්න. මේක බලන්න. සුප් එක බැලුවයි රස? නෑ. සුප් එකේ බෑ මොලේ රස බලන්න. ඔයාලට දාන්නේද? දෙන්නද සර්? මල්සිරි මාරම රහත් තියෙන. මේවට බොනවද? මාරම රසක් තියෙන. නියම සුප් එක. අපිට ඒකට අපි මේක බොනවා. හරි. මට දැන් කියන්න පුතේ දැන් මේ ලිපේ පත්තු වෙන්නේ මොනවද? ගින්දර. හා ගින්දරට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද අපි? අපි පුතේ ගින්දරට ඉංග්‍රීසි වලින් කියන්නේ fire. මොකද්ද? fire. fire වලට ස්පෙලිං කොහොමද? F I R E. හරි. දැන් මේ ගින්දර පත්තු කරන්න අපි මේ ලිපට දාලා තියෙන්නේ මොනවද? කකරා. කකරන්නේ. ඉබා. දාර. කවුද කිව්වේ? හරි. දාරවලට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කොල්ලෝ? දාරවලට අපි කියන්නේ firewood. මොකද්ද? firewood. එතකොට දැන් මේ හදන්නේ මොකද්ද? සුප් එක. මේගොල්ලෝ හොඳයි සාමාන්‍ය. සාමාන්‍යයෙන් හොඳයි. සාමාන්‍ය සුප් එකක් බී ගන්න පුළුවන්. අම්මලා ගෙදර උයනකොට ඔයාලා උදව් කරනවද? පොල් ගාලා දෙන කට්ටිය අත උස්සන්. අම්මට පොල් ගාලා දෙන්න. පොල් වලට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? කොකොනට්. very good. පොල් ගානවට අපි කොහොමද කියන්නේ? scraping coconut. මොකද්ද පුතේ පොල් ගානවට කියන්නේ? කොහොමද පොල් ගාන්නේ? අරම් බරම් ගාලා. අන්න ඒකට තමයි පුතේ අපි කියන්නේ scraping කියලා. මොකද්ද? ගානවට scraping. එතකොට අපි අම්මලා හැමෝටම ක්ලැප් එකක් දෙන්න මුලින්ම. ක්ලැප් එකක් දීලා කියන්න thank you very much කියලා නැගිටලා කියන්න. Thank you very much. ඊට පස්සේ අම්මලා කියනවනේ you are welcome කියලා. කොහොමද? You are welcome. ෂා නියම පන්තියක් නෙමෙයි. පන්තිය. මේක හරිනේ වචන ටික ලියන්න.